විදියට තමයි අපේ ගාමන්ට් එකේ අපි අලුතෙන් කරන්න යන ඩෙනිම් එකේ පැටර්න් එක කැපෙන්නේ. මෙතන අපි ගාව අද ස්ටයිල්ස් 3ක් තියෙනවා. මේ තියෙන්නේ ස්ටයිල්ස් එක. මෙතනින් එකක් අපි දැන් ලේ කරලා තියෙන්නේ. අපි ගාව තියෙනවා බ්ලැක් කලර් ඩෙනිම් එකකුයි. එතකොට තව ඇෂ් කලර් එකක් තියෙනවා. මට මතක නැහැ. තව එකක් තියෙනවා. අපි ඒක හදලා ඉවරයි ඕල්රෙඩි. මෙන්න මේ විදියට තමයි එක පැනල් එකක් හදලා ඉවර වුණේ. මේ වගේ පැනල්ස් කීපයක් තියෙනවා මේ ඩිසයින් එකේ. මේක ඇවිල්ලා බ්ලැක් කලර් ලොන්ග් පැන්ට් එකක්. එතකොට මේකේ පැටර්න් එක තමයි මේ තියෙන්නේ. ඒ විදිහට කපාගත්ත ඒවා මෙන්න මේ විදිහට අපි පොඩි මාක් එකක් දාලා මේ අරන් තියාගන්නවා. එතකොට අපි දන්නවා මේ පැනල් එක තමයි මේ තියෙන්නේ කියලා. ඕක ඔයගේ ෂේප් එකේ කපන්න ඕනි. මෙන්න මේ වගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. එක එක ඩෙනිම් එකේ එක එක මෙතන මෙන්න මේ වගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා ඩෙනිම් එකේ එක පාර්ට්ස්. ඒ පාර්ට්ස් වෙන වෙනම තමයි අපි මේ විදියට ලේයර් කරලා කපන්නේ. අද අපේ ටාගට් එක තමයි මේ ඩෙනිම් එකයි. අපේ අලු පාට තව ඩෙනිම් එකක් තියෙනවා. ඒ ඩෙනිම් එකේ සම්පූර්ණ පැටර්න් එක ඉවර කරලා ප්‍රොඩක්ෂන් එකට ඊළඟ ප්‍රොසෙස් එකට දාන්න. අද කොහොම හරි මෙන්න මේ පැටර්න් දෙක ඉවර කරගන්න තමයි අපේ ෆුල් ට්‍රයි එක තියෙන්නේ. අපි දැන් අපේ බ්ලැක් ඩෙනිම් එකේ අන්තිම සීන් එක යන්නේ. කොහොම හරි අපිට තව තියෙනවා අපිට තව තියෙනවා ෂෝට් එක කට් කරන්න. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකේ කටින් පාර්ට් එක ඉවරයි. මේ සෙට් එකම පට්ට ලිමිටඩ් ක්වොන්ටිටි එකක් තමයි එන්නේ. ඔයාලා දැක්කත් ඇති ලේයර් එක එන පොඩි මේ අපි ඒක මාර ලිමිටඩ් ක්වොන්ටිටි එකක් විදිහට තමයි දාන්නේ. දාපු ගමන් අපි අප්ඩේට්ස් දෙන්නම් අපේ වෙබ්සයිට් එකෙන් අරගෙන. මේ අපි බලමු ඉස්සරහ වැඩ ටිකත් මම මේ විදිහටම දාන්නම්. so